ගමන් අත මෙහෙම උඩින් කරකවනවා. දකුණ මෙහෙම පල්ලෙන් කරකවනවා. ඒත් එකම මේ කොන්ද ඉස්සරහට නවනවා. දෙකම එකට 5 6 7 නේ. 1 අත මෙතෙන්ට ගන්නවා මෙහෙම. ඊට පස්සේ අපේ දකුණු අකුර මෙහෙම ක්‍රොස් කරනවා. වම් අකුල මේ පැත්තට මෙහෙම පොයින්ට් කරනවා. දැන් අපේ වම් අකුල මෙහෙම ඉස්සරහින් තියෙනවා. දකුණු අකුල මෙහෙම පැත්තට පොයින්ට් කරනවා. ඊට පස්සේ ආපහු දකුණු අකුල මේ ඉස්සරහට තිබ්බා. වම් අකුල මෙහෙම පොයින්ට් කරා. ඊට පස්සේ අපි කරන්නේ පස්සට යනවා. ඒ කියන්නේ අපේ වම් අකුල මෙහෙම පස්සෙන් තිබ්බා. දකුණු අකුල ආපහු මෙහෙම පොයින්ට් කරා. ආපහු අත මෙතන 5 6 7 8 මෙහෙම ක්‍රොස් කරා. පොයින්ට් කරා, ක්‍රොස් කරා, පොයින්ට් කරා, ක්‍රොස් කරා, පොයින්ට් කරා. දැන් පස්සට. ආයි ක්‍රොස් කරා. මෙහෙම පැත්තට පොයින්ට් කරා. ඊට පස්සේ ස්ටෙප් එකට කියන්නේ heel toe කියලා. ඒ කියන්නේ කකුලට විලුඹයි අනිත් කකුලේ ඇඟිලි. දැන් මෙහෙම හිටියා. අපේ දකුණු අකුල මෙහෙම විලුඹ තියෙනවා. වම් අකුල මෙහෙම ඇඟිලි තියෙනවා. මේ දෙට්ටාව එකපාර 5 5 7 නේ 1 2 5 7 නේ 1 2 ඊට පස්සේ අපි කරන්නේ අපේ වම් කකුලේ විලුඹ දකුණු කකුලේ ඇඟිලි මෙහෙම පැන්න මේකෙ වෙන්නේ අපි දකුණට දෙපාරයි වමට දෙපාරයි පයින්නවා 5 6 7 8 දකුණට පැන්න ආවා දකුණට පැන්න ආවා ඊට පස්සේ වමට පැන්න ආවා වමට පැන්න ආවා අත හැම වෙලේම මෙතන 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඊට පස්සේ ස්ටෙප් එක ඇවිල්ලා හරි ලේසි අපේ රයිට් ලෙග් එකෙන් ඉස්සුවා තිබ්බා ආපස්සේ යන්නේ ඉස්සුවා තිබ්බා දැන් උස්සද්දි පොඩ්ඩක් එපදින්න පයින්නවා 1 ඊට පස්සේ ස්ටෙප් එක මෙහෙම තිබ්බා අපේ ලෙෆ්ට් ලෙග් එක මේ පස්සෙන් ටේස් කරනවා ඊට පස්සේ අපි කරන්නේ ආපහු ලෙෆ්ට් එක උස්සගෙන වම් කකුල මෙහෙම උස්සනවා උස්සද්දි වම් පැත්තේ පයින්නවා ටක් සාපෝ එක තිබ්බා අපි දකුණු අකුල මෙහෙම පස්සෙන් ප්ලේස් කරනවා අත මෙතනමයි 5 7 නේ 1 2 3 4 5 6 7 8 ඒක කරද්දී අපේ රයිට් ලෙග් එක මෙහෙම පැන්නට පස්සේ අපේ මේ විලුඹ දාන්න. විලුඹ තියලා විලුඹ පිට පොඩ්ඩක් වෙන ඇඟිලින් කරවන්න. 5 6 7 නේ තිබ්බා හැලෙව්වා. ආපහු වම් කකුල මෙහෙම තිබ්බා විලුඹ තිබ්බා වම් කකුල විලුඹ මෙහෙම හැලෙව්වා. 5 6 7 8 1 and 2 3 and 4